අයිබෝවන් වෙල්කම් to the ඉන්දලු පොඩ්කාස්ට්. අපි අද කතා කරන්න හිතන් ඉන්නවා මේ කොහොමද පොහොසත් වෙන්න කියන එක ගැන. මේ ගොඩක් අය හිතන මේ පොහොසත් වෙනවා කියලා කිව්වම මේ ෆයිනෑන්ශලි සල්ලි වලින්ම මේ රිච් වෙනවා කියන එක හිතන් ඉන්නේ ෆයිනෑන්ශලිම පොහොසත් වෙනවා කියන එක. හැබැයි මිනිහෙක් පොහොසත් වෙනවා කියන්නේ මේ සල්ලි විතරක්ම නෙමෙයි. ඊට වඩා ලොකු තව කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න අපි අපේ ස්ටුඩියෝ එකට අද කැඳවගෙන තිනවා මෙල්බන් වල ඉන්න අපේ වෛද්‍යවරයෙක් ඩොක්ටර් ප්‍රභාත්. අයිබෝන් කියලා පිළිගන්නවා ඩොක්ටර්. අයිබෝන් ඩොක්ටර්. ඉතින් ඩොක්ටර් මේ ඉදිරිපත් කරලා තියෙනවා මේ ඒ වගේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ චන්දි චීවෙන්දට මේ අපේ පොඩ්කාස්ට් වල behind the scenes ඉන්නේ. අද පොඩ්ඩක් අපි පොඩ්කාස්ට් එකේ මූණ එලියට අරගත්තා. කලින් එක පොඩ්කාස්ට් එක හිටියා. රයිට්. ඉතින් මේ මොකක්ද ඩොක්ටර් මේ අපි මේ පිලර්ස් 4ක් ගැන ඩොක්ටර් ඉදිරිපත් කරලා තියෙනවා මේ මිලියනර් හෙල්ත් හැබිට්ස් කියලා. ඒ කියන්නේ මිලියනර් කියලා කිව්වම මම හිතන්නේ මේ කියන්නේ සල්ලි වලින් මිලියනපතියෙක් කියනලා අපි හිතන්නේ එකපාරටම. ඒ කියන්නේ දැන් අතර ප්‍රමිත දවා කිව්වම දැන් මුලින්ම පටන් ගත්තේ මේ පොහොසත් වෙන කතාවක්. එතකොට අපිත් එක්ක ඩොක්ටර් කෙනෙක් ඉඳලා පොහොසත් වෙන්න කොහොමද කියලා කතා කරන එක තමයි. ඒකත් පොඩි කන්ෆියුෂන් එකකුත් තියෙනවා. හැබැයි මිලියනර් හෙල්ත් හැබිට්ස් කියලා මේ ඩොක්ටර් ඉදිරිපත් කරලා තිනවා පොඩි මේ කියන්නේ පිලර්ස් 4ක් අපේ ලයිෆ් එකට. මේ ෆිසිකල් වෙල්ත්, මෙන්ටල් වෙල්ත්, සෝෂල් වෙල්ත් ඇන්ඩ් ටයිම් වෙල්ත්. මේ අපි නිකන් ඔය පිලර්ස් 4 අපි එකින් එක කතා කරගෙන යන මුලින්ම ෆිසිකල් වෙල්ත් කියන එක ගැන ෆිසිකල් වෙල්ත් කොච්චර ඉම්පෝර්ටන්ට්ද අපිට ලයිෆ් ඊට කලින් ප්‍රවී මට හිතෙනවා මොකක් ඩොක්ටර්ට මේ කොන්සෙප්ට් එක කියන්නේ දැන් මේකෙන් අපේ කියන්නේ අපේ ෆිසිකල් හෙල්ත් එක මේ වැඩි දියුණු කරන එකක් ගැන ඩොක්ටර් කතා කරන්නේ. ඩොක්ටර්ට කොහොමද මේක මුලින්ම මේ අයිඩියා එක ආවේ? අයිඩියා එක ආවේ ඡන්දේ මෙතන මම ඇත්තටම දැන් අයිඩියා එක ආවේ නම් දැන් මට කාලයක් තිබ්බා මෙහි ආවට පස්සේ දැන් අපි තුමු දැන් මෙහි මයිග්‍රේට් වෙනවා. හරි ජොබ් එකක් ගන්නවා. සල්ලි හම්බ වෙනවා. මෙඩිකල් සෙන්ටර් ඕපන් කරනවා. ඉතින් එතකොට ෆයිනෑන්ෂල් වෙල්ත් එනවනේ. හරි. හැබැයි මට මේ ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා අර ෆයිනෑන්ෂල් වෙල්ත් එක ගොඩාක් තිබ්බට මගේ ෆිසිකල් වෙල්ත් තිබ්බේ නැහැ. ඒ කාලේ මම ගොඩාක් අන්ෆිට් මම කතා කරන්නේ අවුරුදු 10 උඩදී. හරි. ඒකම වැලියු කරන්නේ නැහැ මගේ ෆිසිකල් වෙල්ත් එකට කිසිම වටිනාකමක් දුන්නේ නැහැ. කිසිම වටිනාකමක් දුන්නේ නැහැ. බින්දුවයි. හරි. එතකොට මගේ අයිඩියා තිබ්බේ අර පොඩි කාලේ කියන්නේ මම සල්ලි හම්බ කරගන්න ඕනේ. එතකොට අපි ඒකට විතර ඒ කෝණේ විතරයි බලන්නේ අපේ ලයිෆ් එක දිහා. හරි. ඊට පස්සේ ඉතින් මට උනේ මම ගොඩාක් අන්හෙල්දි වුණා. මේ ගොඩාක් මේ කිලෝ 78ක් විතර බර වෙන පටන් ගත්තා. දුවන්න බෑ, විද ගන්න බෑ. හරි මහන්සි වෙනවා. ඉතින් අය මට එකපාරට තේරුණා මේ විදිහට ගියොත් මමත් අසනීප වෙනවා කියලා මගේ පේෂන්ට් වගේ ඉතින්. හැබැයි ඉතින් අර ඊට පස්සේ මට මේ ඒකම හදාගත්තා. හැබැයි හදාගෙන එතකොට ෆිසිකල් වෙල්ත් එක ආවට පස්සෙත් එතකොට මට ෆයිනෑන්ෂල් වෙල්ත් එකක් තියෙනවා, ෆිසිකල් වෙල්ත් එකක් තියෙනවා. හැබැයි ඊට පස්සේ උනේ අපි දන්නවනේ හියුමන් නේචර් කනේ හැපි නෑනේ කවදාවත් ඉතින් අය. වට තේරෙනවද? එතකොට දැන් ෆයිනෑන්ෂල් මම මිලියනර් කෙනෙක් නෙමෙයි. මට ගොඩක් එහෙම සල්ලි නැහැ. හරි. ඒ වුණාට මට ඊට පස්සේ උනේ දැන් අර ෆයිනෑන්ෂලි ඕකේ. ෆිසිකල් වෙල්ත් එකක් තියෙනවා. හරි. හැබැයි ඊට පස්සේ උනේ මම ඒකෙත් හැපි වුණේ නැහැ. ඊට පස්සේ මට කොවිඩ් කාලේ මේක උනේ. කොවිඩ් කාලේ හැමෝම ගෙවල් හිර වෙලා ඉන්නකොටත් ඉතින් මට ලොකු ප්‍රශ්නයක් ආවේ නැහැ. මට සල්ලි හම්බුණා, ස්ටොක් මාකට් හම්බුණා. ඉතින් හැබැයි මම ඒකත් ඇප්‍රීෂিয়েට් කරේ නැහැ. ඊට පස්සේ මට එකපාරටම පොඩි ප්‍රශ්නයක් ආවා. මේ එකපාරටම හෙඩ් එකක් ඇවිල්ලා ඒක මට කලින් කිව්වනේ. ඉතින් අර මම ඇන්දේ මාසේ එකමාර දෙයක් හිටියා ඉතින් නෑ. එතකොට මට තේරුණා මට එතකොට ෆිසිකල් වෙල්ත් නැති වුණා. හරි. ෆයිනෑන්ෂල් වෙල්ත් නැතුණා. මොකද හේතුව ඒ කාලේ ස්ටොක් මාකට් එක ක්‍රෑෂ් වුණා, ක්‍රිප්ටෝ ක්‍රෑෂ් වුණා, ඔක්කොම ක්‍රෑෂ් වුණා. හරි. එතකොට මම අර ඇප්‍රීෂিয়েට් කරපු නැති දේවල් ඔක්කොම නැති වුණා. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් වෙල්ත් නැහැ. නැහැ කියන්නේ බින්දුවම නැති වුණේ නැහැ. බට් ඉතින් අර තිබ්බදී නැති ඩ්‍රොප් වුණා. ඔව් ගොඩක් නැති වුණා. ඊට පස්සේ ෆිසිකල් වෙල්ත් කොහොමද නැති වුණා? මොකද ඇඳෙන් ඉන්නේ එතකොට. ඊට පස්සේ මට තේරුණා අපි ලයිෆ් එක බලන ඇංගල වෙනස් වෙන්න ඕනේ කියලා. කියන්නේ මේ යන රැට් රේස් එක ගැන ඔයා වෙන විදියකට හිතන්න ගත්තා. ඇඳේ ඉන්නකොට මචං සම්දිම මේ ඉතින් මාසයක් දෙයක් ඇඳේ ඉන්නකොට හෙලවෙන්නත් බැරුව වාට ටයිම් තියවන හිතන්න. අනිවාර්යයෙන්. දැන් අපිට වෙලා තියෙන්නේ නැත්නම් අපි ටයිම් නැහැ හිතන්න අපි හැම වෙලෙම on the go. අර එහෙම දෙයක් වුණා පස්සේ එකපාරටම අර ලයිෆ් එක පොඩ්ඩක් වෙනස් විදිහට පේන්න පටන් ගන්නවා. හරි.
ඊට පස්සේ මම හිතුවා හරි එන මම මගේ අර දැන් ෆිසිකල් වෙල්ත් එක වැලුවක් දුන්නා ෆයිනෑන්ෂල් වෙල්ත් වැලුවක් දුන්නා බං අනික් ඒවා ටයිම් වෙල්ත් සෝෂල් වෙල්ත් කියනවා මම හිතුවත් නෑනේ මොකද මම ගොඩාක් වැඩ කරා මහන්සි වුණා ඉතින් අර අලුතෙන් ගෙවල් ගන්න try කරනවා වාහන ගන්න try කරනවා ඒක උඩා තියෙන්නේ ටයිම් වෙල්ත් නැහැ ඉතින් මොකද හේතුව අර හැම වෙලේම දේවල් ගන්න try කරන්නේ මම බැලුවා ඉතින් හැමෝටම වෙලා තියෙන්නේ ඒකනේ අපි හැමෝම අපි try කරන්නේ මේ physically කියන්නේ මේ සල්ලි වලින් හම්බෙන wealth එක ගැන විතරනේ අපි හැමෝම focus කරන්නේ. කියන්නේ අපේ career එකේ නේද ප්‍රශ්නේ. අපි career එකේ අපි දියුණු වෙනවා කියලා අපි හැමතිස්සෙම හිතන්නේ මේ සල්ලි කොච්චර සල්ලි හම්බෙනවද කොච්චර ගෙවල් තියෙනවද මේ පාදින කාර් එක මොකද්ද ඒ වලින් මනින්නේ ෆයිනෑන්ෂල් ඔව් මම කියන්නේ ප්‍රමේ දැන් ඔයා කියපු විදියට හැමෝටම වෙන්න බෑනේ මිලියනර්ස් වෙන්න බෑනේ. ගොඩාක් අපේ සමාජ ලංකාවේ සමාජයේ ඉන්නවා මම දන්න යාළුවොත් ඉන්නවා මගේ යාළුවෝ ඉන්නවා they are very richer than me millionaires ඉන්නවා හරි හැබැයි මං කියන්නේ හැමෝටම වෙන්න පුළුවන් physical wealth එකයි mental wealth එකයි social wealth එකයි time wealth එකයි කියන හතරෙන් අපි හැමෝටම we could be all be millionaires ඒක ගන්න පුළුවන් ප්‍රමු අර්ථය නේද මොකද හේතුව එක achieve කරන්න පුළුවන් දේ මොකද financial wealth එක නම් අමාරුයි ගන්න physical wealth එක වාගේ ඇතේ තියෙනවා exercise ගන්න පුළුවන් වාට හොඳට කන්න බොන්න පුළුවන් හරි time wealth එකත් වාට හදා ගන්න පුළුවන් මොකද වා ගොඩාක් දේවල් පන්නන්න නැත්තම් දැන් අද හොඳම උදාහරණේ මම දැන් අද half day හෙටත් half day Thursday ම වැඩ කරන්නේ මට ඔය දවස් වැඩ කරන්න පුළුවන් වැඩ කරලා පස්සේ වැඩ කරා නම් සල්ලි හම්බෙනවා හැබැයි ඒතර වෙලා තියෙන්නේ මට ඒ time එක නැති වෙනවා ඒක කොහොමද මැනේජ් කරගන්නේ? හරි අපි ගොඩක් දවසක දෙන්න බෑනේ මම සෙන්ටර් එකේ ඉන්නේ නැහැ නේ. හැබැයි මම කියන try කරන්නේ කොහොමද බැලන්ස් එක හොයාගන්න කියලා. ටයිම් එක දැන් මගේ යාළුවෝ සමහර කට්ටිය ඉන්න පුළුවන් ගොඩාක් සල්ලි තියෙනවා. හැබැයි ආහාර හැබැයිමත් මේ මීටින් දියුකුත් නැහැ. බිසි මචං බිසි අද දෙන්න බෑ අද මේක තියෙනවා අද මේ මීටින්ම තියෙනවා ළමයිත් එක්ක ඉන්නෙත් නැහැ මොකද බිසි මචං නැහැ. මම නම් ඇත්තටම පහුගිය අවුරුදු 10 අපේ ළමයිත් එක්ක හැමදාම බ්‍රෙක්ෆාස්ට් කාලා තියෙනවා. මම ඩිනර් එකට ගෙදරින්ලා තියෙනවා මම හිතන්නේ එක දවසක මිස් වෙන්නේ නැතුව ඇති. දැන් ළමයිත් අපි ඒකත් අපි ළමයිත් එක්ක ඉන්න කාලෙත් පොඩි කාලේ තියෙන්නේ මම දන්නවනේ. දැන් වාට ළමයිත් මම පොඩි ළමයි ඉන්නවා තාම ඉතින් අවුරුදු 20 කීයකට. මට 29. ඔව් වාට නෑ ළමයි නේද? හරි අපි ළමයි ඉන්නවා. ඒ ටයිම් එක මචං යනවා. ඔව් අනිවාර්යයෙන්. ඒ ටයිම් එක යනවා ඉක්මන අපිට හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ. හරි. සමහරවිට මට තාම මතකයි අර අපේ දුවත් එක්කම කාලයක් කියලා පොත් කියවුවා දැන් ටයිම් එක නෑ මචං නෑ. ඒ ටයිම් එක කවදාවත් ස්ටෑම්ප් එකක් ගහලා කියන්නේ මේ තමයි අන්තිම දවස් දුවත් වෙන නිදා ගන්න අන්තිම දවස. පුතාට කඩලයක් දාලා යත් එක ඇඳෙන නිදා ගන්න අන්තිම දවස් මචං ඒ වගේ ටයිම් එක ස්ටෑම්ප් එක ගහලා ඉන්නේ නෑ. ඒ ටයිම් එක ගියාට පස්සේ මම වාට තෙන්නේ දැන් මම පුතත් එක්ක නිදා ගන්න නෑ නේද? මං දුව මාත් එක්කද ඉස්සර කිට්ටු නෑ නේද? මම පස්සේ එන්නේ මචං නෑ. නැත්නම් දැන් වගේ වයස දෙමාපියන්න පුළුවන් නෑ. මම පොතක් කිව්වා ඒක මම පස්සේ කියන පොතේ නම මේ ඒකේ තියෙනවා අර යාළු දෙන්නෙක් ඉන්නවා යාළුවා මේ ඇමරිකාවේ ඉන්නේ තාත්තර වයස අවුරුදු මම හිතන්නේ 80ක් විතර එනවා ඒ මෙයා ඉන්නේ ඊස්ට් කෝස්ට් වෙස්ට් කෝස්ට් ඉන්නේ එතකොට දුරයි මචං ඉතින් එතකොට ඉතින් අර යාළුවා කියනවා එනම් තාත්තා හම්බෙන්නේ කොහොමද කියලා ඉතින් අවුරුදු දෙකපාරක් හම්බෙනවා කියනවා ඊට පස්සේ යාළුවා තාත්තා වයස අරගෙන එනවා වාට තාත්තා හම්බෙන්න අවුරුදු දවස් 15ක් වෙනවා හේතුව ඉතින් හම්බෙන්නේ අවුරුදු දෙකපාර නම් 15 පාරේ හම්බෙන්නේ නෑ. ඒක එකපාරට දැනෙනවා අර ඒ ටයිම් එක කොච්චර වැලියුද කියලා. ඉතින් ඊට පස්සේ ආයෙ පස්සේ මූව් වෙනවා තාත්තා ඉන්න පැත්තට. නේවයි මචං ඉතින්. අනිවාර්යෙන්. දැන් මේ ඇත්තටම මේ ડોක්ටර්ට මචං කියලා කියවෙන්නේ ડોක්ටර්යි මයි එකම වයසේ මට නම් මචං කියලා කතා කරනවා. ඒක හින්දා අපි දෙන්නගේ තව ඊට වඩා අපි දෙන්න තව ක්ලෝස්. ඉතින් ඒවත් එක්ක තමයි ડોක්ටර් ගොඩක් අර මේ ක්ලෝස් වෙලා කතා කරන්නේ අනිවාර්යයෙන්. ෆෝමල් විදිහට කතා කරන්නේ. එනේ ඒ ෆෝමල් වෙන්න ඕනේ නැහැ මේක අපි පොඩ්කාස්ට් එකේ. හැබැයි මේක අහන්න බලන කවුරු හරි ඉන්නවා නම් මේ ડોක්ටර්ට මචං කියලා කතා කරන්නේ කියන වැරදිත් නැහැ මේ යාළුකම හින්දා මම ડોක්ටර් කියලා කතා කරන්නේ. මේ දැන් ඔය පිලර්ස් 4 දැන් අපි පළවෙනි එක ගැන මුලින්ම කතාගෙන ෆිසිකල් වෙල්ත් කියන එක දැන් ගොඩක් අය ෆිසිකල් වෙල්ත් කියලා කිව්වම හිතනවා මේ ජිම් යන එක එක්සර්සයිස් කරන එක මේක ද ෆිසිකල් වෙල්ත් නැත්තම් එතනින් එහා ඔව් මේවයි ප්‍රමෝ දැන් ප්‍රමීම දැන් ඒක ඇත්ත පොයින්ට් එකක් තියෙනවා මගේ සමහර ඒකම ෆිසිකල් වෙල්ත් එකේ ප්‍රශ්නලා තියෙන මගේ යන පේෂන්ට්ලා ඉන්නවා ෆිසිකලි ගොඩාක් වෙල්දි කියලා ගොඩාක් try කරනවා ඇඟ හදාගන්න කියලා. ඒකත් එක්ස්ට්‍රීම් ටයිප් ඔෆ් පොඩි
ඔබ්සෙෂන්යක් වැඩි ඇඟට වදදීමක් අන්නරි හරි එහෙම වෙන්න ඕනේ නැහැ මං කියන්නේ නැහැ ෆිසිකල් වෙල්ත් කියලා කියන්නේ අර දවසම ජිම් ගිහිල්ලා මැරෙන්න කියලා මේ අර අපි කියන්නේ අර පොඩි කාලේ අර මේ ඇඟ හදාගෙන බයිසෙප් පෙන්නගෙන එහෙම ඒක මම මීන් කරන්නේ නැහැ බොඩි බිල්ඩින් කියන්නේ වෙනම ප්‍රොෆෙෂන් එකක් අර අපි ජපානෙත් ඔය අවුරුදු 100ක් විතර ජීවත් වෙන මිනිස්සු ඒකට ජිම් යන්නේ නැහැ ඒකට කරන්නේ හැම වෙලේම අර constant movement අපි තම දැන් ඔෆිස් එකේ ඉන්න මිනිස්සෙක් ඉන්න පුළුවන් දවස් පුටුවේ වාඩි වෙලා එයා ජිම් යනවා පැය බයක් විතර ඒක තේරුමක් නැහැ ඊට වටිනවා අර එයා ඔෆිස් එකේ ඉන්නකොට නිතරම ඇවිදිනවා නම් ඒ කියන්නේ පුටුවේ ඉන්න නැතුව පැය බයක් අපි සාමාන්‍යයෙන් කියනවා එක තැනක ඉන්න එපා කියලා more than half an hour මොකද හේතුව එහෙම වෙච්ච ගාම ඇඟෙන් හදනවා certain hormone හදනවා අපි කියන එක hormone නැත්නම් ghrelin කියලා GREL ඉන්නේ ඒකෙන් වෙන්නේ අර වාගේ ඇපටයිට් එක පොඩ්ඩක් වැඩි වෙනවා තින් නෑ. ඒක තමයි අපිට පැහැදිලිව පේන්නේ අර නිතරම ඔෆිස් වල පාඩ වෙන කට්ටියගේ මහත වැඩි. බඩ එනවා මොකද හේතුව. හරි. ඉතින් ඒකද ෆිසිකල් වෙල්ත් කියලා මම ඔයා කිව්වෙද මීන් කරන්නේ ඇත්තටම අර ඕවර්ऑල් ෆිසිකලි වෙල්ත් එක. ඒ කියන්නේ අපි තමු මසල් නෙමෙයි. අපි කොච්චර එයා මූවමන්ට් එකක් තියනවද? ඊට පස්සේ කොච්චර එයා ස්ට්‍රෙස් එක අඩුවෙන් තියාගෙන ඉන්නවද නැකට. හරි. එයා කොච්චර හොඳ නිදා ගන්නවද මොකද දැන් හරි ඒ වගේ ඔක්කොම ඕවර්ऑල් කරලා තමන්ගේ අර කාඩියෝවැස්කුලර් ෆිට්නස් එක දැන් හොඳම දාන්න මම හරි දැන් මට දැන් අවුරුදු 50 ඊළඟ අවුරුද්දේ දැන් මම තාම සම්දිම කිසි බෙහෙතක් ගන්න නැහැ කොලෙස්ටරෝල් බෙහෙතක් ගන්න නැහැ හයිපර්ටෙන්ෂන් බෙහෙතක් ගන්න නැහැ කිසිම දෙයක් ගන්න නැහැ හැබැයි මම එහෙම මට හම්බෙලා තියෙන්නේ මම ඒකට මම ඉන්වෙස්ට් කරන ඉන්න දැන් මේ කරන්ට් ලයිෆ් ස්ටයිල් එකේ වෙලා තියෙන්නේ එක්ක ඔයා මේ ස්ට්‍රෙස් එකයි මේ කන විදියයි විදියට අසනීප බෙහෙත් ගන්න ඕනේ නැත්තම් ඒකෙ මිදෙන්න පොඩ මහන්සි වෙන්න ඕනේ හෙල්ත් එක ෆිසිකල් හෙල්ත් එක නිකන් එන්නේ නැහනේ කට්ටියට නැත්තම් ડોක්ටර් අතර ගිහිල්ලා කියන්න ඕනේ අර මට හැමදාම ප්‍රෙෂර් ඩයබටික් බෙහෙත් දෙන්න කියලා මොකද එක්කවා මහන්සි වැඩ කරන්න ඕනේ ඒකෙ මිදෙන්න නැත්තම් මහන්සි අකමැති නම් කෙලින්ම ලෙඩ හැදෙනවාමයි මොකද ලෝකේ දැන් අර ගත්තට පස්සේ අපි කරන chronic diseases එක diabetes obesity hypertension ගත්තට පස්සේ ලෝකේ 50%කට විතර දැනට මොකක් කර ඇසෙනීපක් තියෙනවා. ඒකේ population එකේ 1 in 2. ඔව්. හරි. ඉතින් ඒක තමයි physical wealth එක මම මේන් කරන්නේ. මම පැහැදිලි චන්දේ මම දන්නේ පැහැදිලි. දැන් පොඩි නිකන් quick tip එකක් දෙන්න ડોක්ටර් පුළුවන් නම් කියන්නේ. ඒ කියන්නේ අපි හිතමු ඔෆිස් එකක 8-5 රස්සාව කරන කෙනෙක්. එයාගේ ඔය මේ physical මේ වෙල්ත් එක හදාගන්න එයාට නිකන් පොඩි ක්වික් රූටින් එකක් කියන්න පුළුවන්ද? පුළුවන් දැන් මම දැන් හොඳම මම කියන්නම් දැන් මම දැන් අර අවුරුදු 10කට කලින් තන්දිම මොනවත්ම කරලා නැහනේ. ඔය හිත බලන්න මට ඒ කාලේ ට්‍රෙඩ්මිල් එක මීටර් 100 දුව ගන්න බෑ. හතියනවා. හරි. දැන් ඒ අවුරුදු 10යි මම කම්පෙයාර් කරලා පස්සේ මම දැන් උදේ සැරඩේ මෝර්නින් මම කිලෝමීටර් 40 බයිසිකල් පදිනවා. ඊට පස්සේ ඒ ගාම ට්‍රෙඩ්මිල් එක පයින්නවා කිලෝමීටර් 6ක් දුවනවා. ඊට පස්සේ පුතත් එක්ක බැඩ්මින්ටන් ගහන්න යනවා. ඒ ඔක්කොම එකපාර ගන්න පුළුවන් නෑ. හැබැයි එතනට ආවේ අවුරුදු 10කින් ස්ලෝ ප්‍රොසෙස් එකකින් නෑ. රූටින් එක ගත්තට පස්සේ මම උදේ කලින් හැරෙනවන කට්ටිය දැන් උතම ඔෆිස් යනවා නම් අය ගොඩාක් කට්ටිය කරනකොට උදේ හැරලා ටයිම් වේස්ට් කරනවා. ඒක හේතුව උදේ හැරලා පොඩ්ඩක් ෆෝන් බලනවා ඇති, ටීවී බලනවා ඇති. එහෙම කරන්නේ නැතුව ටක් ගාලා පොඩි එක්කෝ ඩිප්ස් 10ක් පාර ගන්න උදේ. හරි. නැත්තම් ටයිම් එකක් තියනවා නම් පොඩ්ඩක් කර වැඩි ඇවිදින්න ඕනේ කිලෝමීටර් පොඩක් පත්වට ඇවිදිනවා ඉතින් ඒක ස්ටාර්ටින් පොයින්ට් එකක් අය. හරි. ඊට පස්සේ මේ දැන් ඊට පස්සේ ඒක ඇඩ් කරන්න පුළුවන්. අපි දැන් සාමාන්‍ය ඇටොමික් හැබිට්ස් කියන්නේ සාමාන්‍ය පොඩි හැබිට් එක පටන් ගන්න කියලා. මොකද ගොඩක් කට්ටිය කරන වැඩි අර ලොකු මිස්ටේක් එක තමයි චන්දින්ම එක පාට හිතනවා මම අද අපි ලොකු චේන්ජ් එකක් එක පාරින් කරන්න try කරනවා. හැබැයි පොඩි ස්ටෙප්ස් වලින් අන්නරි ලොකු වෙනසක් පස්සේ يعني එක පාර නෙමෙයි අන්නරි හැබිට් බයි හැබිට් පොඩ්ඩ රූටීන් එකකට ට්‍රේන් කරන්න ඕනේ. දැන් මගේ රූටින් එකත් පස්සේ මම උදේ 5:00ට හැරෙන්නේ. 5:00ට හැරලා පොඩ්ඩක් US ස්ටොක් මාකට් බලනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් භාවනා කරනවා විනාඩි 10ක් 15ක් අය. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ මම ටක් ගාලා මම පොතක් කියවනවා. වැඩි පිටුපහකට කියවන්නේ. ඊට පස්සේ මම ටක් ගාලා මගේ නිවුස් ලෙටර් එක මම පොඩක් පොතේ මම දැන් මේ දවස් මම කරනවා නිවුස් ලෙටර් එකක් අය. ඒ ලෙටර් එක මම ලියනවා පොඩ්ඩක් අය. අපි ඒක ගැනත් කතා කරමු මේ ડોක්ටර්ගේ. ඊට පස්සේ මම ඒත් එක්කම මගේ ලියනවා මගේ හැමදාම මම ලියනවා මගේ
ලයිෆ් එකේම අපි හැම්බලේම ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ දේවල්වලට. මගේ වෙනම තියෙනවා ජර්නල් එකක් තියෙනවා ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් තියෙනවා. ඒ ජර්නල් එක මම හැමදාම උදේ පාන්දර ලියනවා අර 3 things to be grateful for. දවස කොච්චර වාත වුණත් එදා හරි මොකක් හරි තියෙනවනේ හොඳ තුනක් තියෙනවනේ. ඔව්. අපි තුන් දවසේ ඔක්කොම වාත වෙලා වයිෆ් එක රණ්ඩු වෙලා හරිලා ඔක්කොම උනත් දවස් උදේ හැරෙනාට පස්සේ අපිට ගෙදර hot water තියෙන්න පුළුවන්. මොකක් කරේ අපි අර there are things we take for granted නේ. එදා දවසේ අපි උදේ නැගිටින එකත් ඔව් අනිවාර්යයෙන්ම එදා අසනීප නැතිවෙන්න පුළුවන් අය හොස්පිටල් එකේ ඉන්න පුළුවන්. ඒ වගේ මම 3ක් ලියනවා ඉතින් අය. ඊට පස්සේ මගේ අර මගේ තියෙනවා වෙනම ඩයරි එකක් තියෙනවා ඩයරියම පොඩ්ඩක් ලියනවා ඉතින් අය. ඉතින් ඒ ඔක්කොම මම කරන උදේ පාන්දර. හැබැයි වාක්‍ය විචන්නෙම ඒක එකපාරටම ඔක්කොම එකපාරට ආවේ නැහැ. ඔව් සහ තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ප්‍රමේ ඒ කියන්නේ මේ ඔව් දැන් ඩොක්ටර් දේවල් අචීව් කරලා ඩොක්ටර්ගේ ලයිෆ් ස්ටයිල් එක ඒ විදිහට සෙට් කරගත්තට අපිට ඔක කරන්න වෙලාවක් නෑ. අපි මේ හැබැයි ඩොක්ටර් කියන විදිහට ඒ බිසි ලයිෆ් ෂෙඩියුල් එකක ඉන්න කෙනෙක්ට වුණත් ඔව් එයාගේ ෂෙඩියුල් එක ඇතුලේ Tamanට ඕන ඒ ෆිසිකල් මේ හැබිට්ස් ටික හදාගන්න පුළුවන්. චන්දිම දැන් ඕන එකට ටයිම් එක නෑ කියන්න බෑ. මොකද හේතුව it's about priority. දැන් සමහරවිට ඉන්නවා ටයිම් නෑ කියනවා. මම දැන් අහනකොට Netflix බාන් ටයිම් තියෙනවා. හරි නිතරම මේ Facebook බාන් ටයිම් තියෙනවා. ස්ක්‍රීන් ටයිම් එක තියෙනවා. ඉතින් මම කියන්නේ අර වාට දැම් කට්ටලාති හැමදෑම ෆෝමෝනේ ෆියෝ මිසිං අවට්නේ. අනික් කට්ටේ කරනවා නම් අපිත් එක්ක කරන්න ඕනේ. හරි වා බලන්න ඕනේ තමන්ගේ ලයිෆ් එකේ ටයිම් එක හදාගන්න ඕන එක්කම ටයිම් තියෙනවා. right. හැබැයි දැනගන්න ඕනේ ප්‍රයොරිටයිස් කරන්න. දැන් මම උනත් මගේ හෙල්ත් එක ප්‍රයොරිටයිස් කරන්නේ නැහනේ. අවුරුදු 10කට කලින් අර අපි ලංකාවේ ටිපිකල් ස්ටයිල් එක. වැට යන්න ඕනේ, සල්ලි වන්න ඕනේ, ගෙව ගන්න ඕනේ. එච්චරයි. එතනින් එහාට මොකුත් නැහැ. හරි ඊට පස්සේදී ප්‍රශ්න ආවට පස්සේ ටක් ගාලා එක ප්‍රයොරිටයිස් වෙනවා. මේ කතාවේදී මට ආපු පොඩි නිකන් මට ආපු අහන්න ඉතුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මම ඔෆිස් එකේදී කරපු වැඩක් තියෙනවා. දැන් මට පැයට උතන වාඩි වෙලා ඉන්න එක මට එපා වුණා. ඔව් ඒක ඔව්. ඊපස්සේ මම කරපු වැඩේ තමයි මම ගත්ත අර මොනිටර් රේස් එකක්. හරි. අරගෙන අර ටික වෙලාවක් හිටගෙන වැඩ කරනවා ටික වෙලාවක් ඉඳගෙන වැඩ කරනවා. එහෙම පොඩි මේකකට ගියා. දැන් ඒ කවුරු හරි ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ටනේ. ඔව්. ඔෆිස් එකක නැතු අපි හිතමු සාමාන්‍යයෙන් ටිකක් ඇඟ මහන්සි කරවල කරන වැඩක් ජොබ් එකක් කරන කෙනෙක්ට මේක මේ ෆිසිකල් වෙල්ත් එක එයාට අපි කොහොමද ආදේශ කරන්නේ? එයාට සමහරට ගොඩාක් දේ කරන්න නැතු වෙන්න පුළුවන්. සමහරට මගේ පේෂන්ට්ලා ඉන්නවා ඒ කට්ටිය දැන් ඔය ට්‍රේඩර්ස්ලා ඒ කට්ටියට අපි වගේ නෙමෙයි. ඇත්තටම ඒගොල්ලෝ ඇක්ටිව් අය. ඒතර ඒ කට්ටියට මම කියන්නේ බැලුවාට පස්සේ දවස් ඒ කට්ටිය ඇත්තටම දවසට 10,000 15,000 ස්ටෙප්ස් කරලා ඉවරයි. එහෙම කෙනෙකුට ඇත්තටම ගොඩාක්ම ෆිසිකල් වෙල්ත් එකේ අර එක්සර්සයිස් කම්පොනන්ට් එකට මහන්සි වෙන්න ඕනේ නැහැ. හැබැයි ඇවිදිනවා නම් පොඩ්ඩක් කර මේ වොන ජිම් ගිහිලා පොඩ්ඩක් සතියේ දෙපාරක් විතර පොඩ්ඩක් weight lifting කරන්න. මොකද අර ඒකේ ෆිසිකල් වෙල්ත් එකේ පාර්ට්ස් තියෙනවානේ. කාඩියෝස්කල් ෆිට්නස් එක තියෙනවා. නැත්නම් සමහරකට මසල් වේට් එක තියෙනවා. ඉතින් අර ඒ දෙක මික්ස් කරන්න ඉතින් අය. ඉතින් එහෙම කෙනෙක්ට කියන්න පුළුවන් හරියට ලුක්කේ වා ඕන තර ඇවිදිනවා. වා එතකොට වාගේ කාඩියෝස්කල් ෆිට්නස් ප්‍රශ්න නැහැ. හැබැයි වා පොඩ්ඩක් කර සතියේ දෙපාරක් විතර ගිහිලා පොඩ්ඩක් බරොස් සරිච්චර ඉතින්. හරි. right. එතකොට අපි මේ කනබොන දේවල් අපි කනබොන දේවල් පාලනය කරන එක මැනේජ් කරන එක ඒකත් අයිති වෙන්නේ මේ ෆිසිකල් වෙල්ත් කියන පිළේකටමද? දැන් ඒක වෙනම සෙක්ෂන් කීපයක්ම තියෙනවා. මම දැන් අර උදේ මෝර්නින් රූටින් එකට සම්බන්ධ කරලා තියෙන දේවල් early morning මම සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ ලොකුම මීල් එක කන බ්‍රෙක්ෆාස්ට් එක. right. ඒක වෙනම ටොපික් එකක් තියෙනවා. මේ මගේ අර 30ක් දාලා තියෙන ටොපික්ස් අය. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරගෙන යන්න. ඇත්තටම අපි මේ අහන් ඉන්න අයට කියන්න ඕනේ අපි ડોක්ටර්ත් එක්ක අපි ප්ලෑන් කරනවා මේක සීරීස් ඔෆ් පොඩ්කාස්ට් හැටියට කරන්න. මොකද මේ ડોක්ටර්ගේ අපි දැන් ඒක එක්ස්ප්ලেইন කරමු. ඔව් ડોක්ටර්ගේ මේ අපි මේ කියපු පිලර්ස් 4 යටතේ කන්සෙප්ට්ස් 30ක් දෙනවා. ඒ කියන්නේ හැබිට් කොහොමද අපි හැබිට්ස් හදාගන්නේ, මෝර්නින් රූටින් එක, ස්ලීපින් රූටින් එක. මම හරි නේද ડોක්ටර්ගේ? සහ කන බොන දේවල් බේසිකලි හර කියනවන ගැන ලෙඩක් හැදිලා ලෙඩේ හැදුනට පස්සේ ඒකට තියෙන සොලූෂන්ස් බෙහෙත්වානාට වැඩ්ඩා මේ හැබිට්ස් ටික හදාගැන ලයිෆ් එක හදාගන්න කනේද ඩොක්ටර් මේගේ? ඔව් ඇත්තටම චන්දිම මම දැන් මම ලිවින් ප්‍රූෆ් නේ චන්දිම මට කිසි මසනීපයක් නැත්තේ මම ඒ ඉතිහාසෙ ඉන්නවා. හරි දැන් ඒ 30 ගත්තට පස්සේ වා කියපු විදිහට ඒකේ ගොඩාක් කර කම්පෝනන්ට්ස් තියෙනවා. අපි තුමු දැන් මම දැන් ඊසිය තමයි ඩෑන්ඩි දාගන්න එක, early morning හැරෙන එක,
ඇහැරලා වැඩක් නැහැ ඒකට ඇහැරලා ටයිම් එක වේස්ට් කරන්න බෑ need to have a proper structure තියෙනවා morning routine එකක් තියෙනවා ඒතකොට ටයිම් එක වේස්ට් වෙන්නේ නැහැ ස්ලීපින් රූටීන්ස් ගැන වෙනම එපිසෝඩ් එකක් අපිට ඊට පස්සේ මම තියෙනවා අර morning breakfast එක කන විදි තියෙනවා ඊට පස්සේ අපි කොහොමද දවසම අර කියන්නේ grateful වෙන්නේ කොහොමද ඒකත් මගේ හැබිට් මේ මගේ අර 30 අදාළත්වයක් තියෙනවා being grateful ඒතකොට ඒ කියන්නේ ඔය පිලර්ස් 4 ඇතුලේ අර කියන කම්පෝනන්ට්ස් ඇතුලේ එකින් එකට ක්‍රොස් වෙනවා ඒ කන්සෙප්ට් 30 කොහෙන් හරි මේ පිලර්ස් 4 ඇතුළට කැටගරයිස් වෙනවා එතකොට කාට හරි මේ ගැන වැඩිදුර හොයන්න ඕන නම් කියවන්න ඕන නම් ડોක්ටර්ගේ වෙබ්සයිට් එකට යන්න ડોක්ටර් අපි ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමු මොකක්ද වෙබ්සයිට් එක වෙබ්සයිට් එක අපි මම දාලා තියෙන්නේ millionaire health habits කියලා ඒක millionairehealthhabits.com දැන් ඒකින් මම බලාපොරොත්තු වෙන ඇත්තටම හිතන්දි මම මේකෙන් අර කිසිම ෆයිනෑන්ෂල් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ මොකද මේක අස්සේ මම දෙයක් විකුණන්නේ නැහැ හරිද ඔය මෙතන ගොඩක් කට්ටිය මම දන්නවා එනවා අර ඔය කට්ටියගේ ෆයිනෑන්ෂල් දේවල් වලට මම ඇත්තටම මට එන එක පාඩුයි නේ මට මෙතන ඉලා ඉන්නතර පේෂල් බලන්න පුළුවන් හරි මේක මම කරන්නේ පැෂන් ප්‍රොජෙක්ට් එක විදියට මොකද මට වෙලා තියෙන්නේ මට එපා වෙලා තියෙන්නේ මිනිස්සුන්ට බෙහෙත් දීලා මොකද ඇත්තටම අපි ප්‍රිවෙන්ට් කරන්න try කරන්න ඕනේ මීට වඩා තින් නෑ හරි ඉතින් අර මේ දැන් උදාහරණ ගත්තට පස්සේ මම කලින් කියපු විදිහට අපිට ගත්තා පස්සේ හැබිට් එක නම් ස්ලීපින් හැබිට් ඒකට මම තියෙනවා වෙනම පොඩ්කාස්ට් එකක් එනවා රයිට් ඒ පොඩ්කාස්ට් එකේදී මම පොතක් ඉන්ට්‍රොඩියුස් කරනවා අපිටම why we sleep කියන පොත ඒක හරි සයන්ටිෆික් එක්ස්ප්ලেইন කරනවා ස්ලීප් එකේ ස්ටේජස් මොනවද කොහොමද ඒ හදාගන්නේ රූටින් එක හදාගන්නේ කොහොමද ස්ලීපින් වලට එතකොට මේ වෙනම පොඩ්කාස්ට් එකේ පොතම අපි වෙනම සමරයිස් කරනවා right ඊට පස්සේ සමරයිස් කරන එකට අමතරව ඒක පොඩ්කාස්ට් එකනේ no ඒ පොතේම සමරයක් අපි වෙනම patient යවනවා as a newsletter right අපි තුම ස්ලීපින් ගැන අතර පස්සේ there could be about 7-8 small newsletters තියෙන්න පුළුවන් හරි එතකොට ඊට අමතරව ඒ newsletter එකේම තියෙනවා පොඩි YouTube videos තියෙනවා අර key concepts තියෙනවානේ අපි තුම ස්ලීපින් අතර පස්සේ ඒකේ කොහොමද අපි තුම deep sleep අපි තුම rapid eye movement REM sleep ඒ වගේ කොහොමද ඒකේ scientific basis එක මොකද්ද කොහොමද අපි ස්ලීප් එක හදාගන්නේ හොඳම උදාහරණයක් ගත්තා පස්සේ ගොඩක් කට්ටිය දන්නවා තියෙන්නේ අපි කියනවානේ ලයිට් එක්ස්පෝෂර් හොඳ නැහැ ස්ලීප් එක කැඩෙනවා මොකද හේතුව අපි නිදාගන්නේ අපේ රෑට අපි ඩාර්ක් වුණා පස්සේ අපේ හදනවා මේ පයිනියර් ග්ලෑන්ඩ් එකෙන් හදනවා හෝමෝනයක් මෙලටොනින් කියලා MELATONIN මෙලටොනින් අය ඒ ලෙවල් එක තමයි අපිටම ස්ලීප් එක කියන්නේ රේස් එකක් නම් අපිටම දැන් රෑට නිදාගන්න එක අපිටම මැරතන් යන අපි පැය 8ක් නිදා ගන්නවානේ මෙලටොනින් තමයි අර ෆයරින් ගන්න එක on your mark get set ready go කියන එක දැන් ගොඩක් වෙලාවට අපි රෑට ওই විදිහට අර light exposure blue light වලට වෙන්නේ ඒක destroy වෙනවා right එතකොට අර මේ ෆයරින් ගන්න එක postpone වෙනවා අපි ඇඳගෙන try කරන නිදා ගන්න නිින්දන්නේ අපි මොනක් කරේ පස්සේ ටක් ගාලා තව ෆෝන් බලනවා හරි තවත් නින්දන්නේ පස්සේ හදාගන්න බැරිම ෆෝන් එක ඔබන ගැන්දට කියාට පස්සේ දැන් ඩොක්ටර්ගේ එක තියෙනවද මේ පිලර්ස් වල ඔයාගේ එක්ස්ප්ලනේෂන්ස් වල තියෙනවද දැන් ඕක කොහොමද අපි ඕවර්කම් කරන්න කියලා මම හිතන්නේ අපි මේ ජෙනරේෂන් එකේ ඉන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් අයියගේ ජෙනරේෂන් මට අපිටත් තියෙන ප්‍රශ්නයක් ඇදට ගියොත් එම ෆෝන් එක ඔබනවම තමයි පැයක් දෙකක් ෆෝන් එක ඔබාගෙනම තමයි නින්ද යන්නේ අන්න හරි දැන් සයන්ස් එක්ස්ප්ලেইন කරනවා ඊට පස්සේ මම try කරනවා ඇඩ්වයිස් දෙන්න පොද තේරුම නැහැනේ අපි බොරුවට එක්ස්ප්ලেইন කරලා very high end scientific දේවල් එක්ස්ප්ලেইන් කරලා තේරුම නැහැනේ ඒක practically අපිට ඒක approach කරන්න බැරි නේද ඉතින් ඒක achieve කරන්න අපිට habits change කරගන්න විදිහත් කියනවා right මම හිතන්නේ අපි ඔක්කොම අපි කතා කරනවා නේද අපි ඊළඟ පොඩ්කාස්ට් වල මේවා ඔක්කොම කතා කරමු in detail සහ මේ කාට හරි මේ ගැන දැනගන්න ඕන නම් වැඩිපුර කියවන්න ඕන නම් ડોක්ටර් වෙබ්සයිට් එකට යන්න millionairehealthhabits.com ඊළඟ පිළ එක මේ මෙන්ටල් වෙල්ත් දැන් වෙල්ත් කියන්නේ සාමාන්‍යයෙන් අපි නිකන් පොහොසත් වගේ අර්ථයක් නේ අපි සිංහලෙන් හිතුවොත් වෙල්ත් කියන එක අපේ සල්ලි භාගේ තියෙන එකනේ අපි වෙල්ත් කියලා කියන්නේ මෙන්ටලි කොහොමද මිනිස්සෙක් වෙල්ත් මේ පොහොසත් වෙන්නේ කොහොමද මෙන්ටලි ඒක ඇත්තටම මටත් ඇත්තටම තාම නෑ හරියටම හරි මම බලාපොරොත්තු වෙනවා අල්ටිමේට්ලි අර ඒක මට හම්බේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ ස්පිරිචුවල් වෙල්ත් එක සමහර කට්ටිය මගේ යාළුවෝ ඉන්නවා ඒ කට්ටිය මම පේෂන්ට්ලත් ඉන්නවා ගොඩක් සල්ලිත් නෑ ඒවට මාර හැපිනෙස් එකක් තියෙනවා
මට ඉඳගෙන මට ඉරිස් ඇතුළේ අය අපිට ඉච්ච සල්ලි තිබිලත් අපිට එතන එන්න බැරියයි කියලා. මොකද හේතුව ඒ කට්ටියට තියෙනවා අර මේ contentment අර කියන්නේ අපිට ලද දෙයින් සන්තෝෂ වෙන එක අනික කට්ටිය simple life compare කරන්නේ life එක අපි රාත්‍රී අපි compare කරනවානේ අනික කට්ටියත් එක්ක. එතකොට මේ mental health එකේ දලා තියෙන්නේ Tamanට anxiety නැති වෙන්න ඕනේ, depression නැති වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය anxious වෙලා තියෙන්නේ අර අපි ඇත්තටම චන්දින්ම දැන් මේ සමාජයේ anxious වෙන්න ඕනේ නැහැ. අපි කලින් අපි හිතපු දැන් අපි මිනිස්සු හිටියේ hunter gathererස්ලා. නිතර මැරෙන්න පුළුවන්. බෙහෙත් නැහැ. ඒ කාලේ මිනිස්සු කොච්චර බයකින් ජීවත් වෙන්න ඕනේද? අපි දැන් ජීවත් වෙන්නේ ඊට වඩා හරියම safe සමාජ ජීවත් වෙන්නේ. හැබැයි අපේ anxiety level එක වැඩි වෙලා තියෙන්නේ. ඒක කොහොමද වෙන්නේ? වෙන්න දෙයක් නැහැනේ. දැන් මොකද ඒ කාලේ මිනිස්සු හිත බලන්නකෝ දැන් කණ්ඩ කෑමක් නැහැ. හන්ට් කරන්න හොයාගන්න ඕනේ. කෑම හොයාගන්න ඕනේ. මැරෙනවා හන්ට් එක ගියා පස්සේ මේ ට්‍රයිගර්ස් ගහලා හරි. එහෙම කරලත් මේ මිනිස්සුගේ ඇන්සයිටි එක මං හිතන්නේ මෙච්චර තිබිලා නැතුව ඇති. අපි හැම වෙලෙම ඉන්නේ කන්ස්ටන්ට් ඇන්සයිටි එකේ ඉන්නේ. ඊට පස්සේ තින් මේ ඉතින් මගේ මෙන්ටල් වෙල්ත් බලාපොරොත්තු වෙන්නේ අර ඇන්සයිටි අඩු කරලා ડિප්‍රෙෂන් අඩු කරලා ඊට අමතරව කන්ටෙන්ට් විදියට කොහොමද ජීවත් වෙන්නේ කියන එක වැලියුවක් දෙන්න. මොකද ගොඩක් කට්ටිය අපි වැලියුවක් දෙන්නේ නැහැනේ. අපි සමහර වෙලාවට අපේ ලයිෆ් එකේ හොඳ ටයිම් එකක් තියෙනවා ඔක්කොම හොඳට වෙනවා. ළමයි හොඳ ඉස්කෝලේ යනවා, එහෙම වැඩ පාස් වෙනවා, තමන්ගේ හෙල්ත් එක හොඳයි, ජොබ් එක හොඳයි. හැබැයි අපි ඒ ටයිම් එක වැලියුවක් දෙන්නේ නැහැනේ. අපි ටයිම් වැලියුවක් දෙන්නේ ප්‍රශ්නයක් වුණා පස්සේ. අපිට ඔක්කොම නැතුණා පස්සේ තේරෙනවා දෙයන්නේ අපිට අර ඒ කාලේ මෙහෙම කරා නම් මෙහෙම වුණා නම් ඔව් අපි හොඳට තිබ්බ කාලේ අපි ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ කියලා නේ. ඔව්. මං කියවට තේරෙන චන්දෙම ඔය මෙන්ටල් වෙල්ත් කියන එකේ බේසික්ම කන්සෙප්ට් එක කොතනින් දෙන්නේ? කියන්නේ මේ සිම්පල් ලයිෆ් කියන එක සහ මේ කියන්නේ අර අපි ගොඩක් දේවල් වලට අපි ග්‍රීඩිනේ. ඔව්. දෙයක් අපි iPhone එකක් ගත්තොත් ඊළඟ අවුරුද්දේ අලුතෙන් එන රිලීස් එක ගන්න අප්ග්‍රේඩ් එකට යන්න ඕන. අරගෙන මුලින්ම අරගෙන ඒක මුලින්ම කට්ටියට පෙන්නන්නත් ඕන. කායකකුත් එහෙමයි. කායකක් ගන්නවා ඊළඟ අවුරුද්දේ තව එකක් ගන්නවා. දැන් මාතොක් කරලා තියෙන්නේ නැහැ කියන්නේ නැහැ චන්දිමද. හැමෝම අපි කරනවානේ තින් අය හරි. මං කියන්නේ අර at certain time එකේදී ඒක තේරුම් ගන්න ඕනේ අපි ඒ කරන එකේ ලිමිට් එකක් තියෙනවා කියලා. දැන් පොඩි කාලේ කරනවා වත් කරනවා ඉතින් මමත් ඔය කරලා තියෙනවා අපිත් ඔය ලොකු වාහන කරතා ඊට පස්සේ ඉතින් අර මේ ඒක කරන්න හැමෝම කරනවා ඒක මම වැරද්දක් කියනවා නෙවෙයි හැබැයි at certain time එකකින් තේරුම් ගන්න ඕනේ දැන් මේ ඇති කියලා නැත්තම් වා forever දුවනවා අපි කියනවා අපි කියන එක hedonic treadmill එකක් අය ඒ treadmill එකේ උඩ දුවනවා හැබැයි එක තමයි ඉන්නේ මොකද හේතුව අර අපිට අර අපේ idealistic life එක achieve කරන්න බෑ මොකද අපිට වෙලා තියෙන්නේ අපි ජීවත් වෙන්නේ මචං අපි පපර්සල ජීවත් වෙන්නේ මොකද හේතුව අපිට සමාජයෙන් කියනවා ප්‍රභාත් ඩොක්ටර් කෙනෙක් වාට බීම් එකක් තියෙන්න ඕන නැත්නම් වා මදි නැත්නම් වා වෙන කෙනෙක් කියනවා වාට වාගේ ලයිෆ් ස්ටයිල් එක හැටියට මේව දෙයක් මේ දේවල් ටික වාගේ තියෙන්න ඕන කියලා ඒක වා නෙවෙයි හදලා තියෙන්නේ ඒක හදලා තියෙන්නේ ඇඩ්වර්ටයිසින් එක සෝෂල් මීඩියා වලින් කියනවා හරි මේ දැන් චන්දිමට වාට මේක වාහනක් තියෙන්න ඕනේ ඩබල් ස්ටෝරි එකක් තියෙන්න ඕනේ නැත්නම් මදි එහෙම ඉන්නකොට තමයි ප්‍රශ්නලා තියෙන්නේ. අපිට වාට හිතන්න පුළුවන් නෑ මම නම් සමාජය කියන එක අරන් ගන්නෑ. මම ජීවත් වෙන්නේ මං කියන විදිහට කියලා හරිම ලේසි ජීවත් වෙන්නේ. තමාට ඇති වෙන්නේ කොතනින්ද කියන එක තමා ඩිසයිඩ් කරගන්න තැනින් තමයි ඔය මෙන්ටල්. ඔව් අන්න හරි. ඩොක්ටර් මේක මේ දැන් ඔය මෙඩිටේෂන් ඔය මේ ඔක ඇචීව් කරගන්න කියන්නේ මේ මෙන්ටල් වෙල්ත් එක ඇචීව් කරගන්න මෙඩිටේෂන් ද මේන්ලි නැත්තම් ඒකේ තව දේවල් ඒක ඇතුළේදී තියෙනවා. ඔව් මෙඩිටේෂන් බලාපොරොත්තු ඒක ඇති ඡන්දෙම මෙඩිටේෂන් උයි ඊට අමතරව අර concepts තියෙනවානේ අපි being grateful කියන එක. ඊට අමතරව මේ අර කොහොමද anxiety එක control කරන්නේ කොහොමද එතකොට ඒ ඔක්කොම තමයි combine කරන්නේ. Okay. මෙඩිටේෂන් ගැන අපි ගොඩක් අය ඇත්තටම මේ සෑහෙන අන්ඩෙස්ටිමේට් කරලා තියෙනවා. ගොඩක් අන්ඩෙස්ටිමේට් කරලා තියෙනවා. දැන් අපිට ඉස්කෝලවලදී හැම ඔය කියලා දෙනවනේ දැන් බුද්ධාගමේ කෙනින් නම් දන්නෝනේ ආනාපාන සතියෙන් වගේ දේවල් අපි බේසික් සිම්පල් හුස්ම ගන්න එක කොහොමද මෙඩිටේට් කරන්නේ වගේ දේවල් අපි ඇත්තටම මේ ලයිෆ් ස්ටයිල් එකට ආවට පස්සේ ඒක අමතක කරලම දානවනේ. ඔව් හේතුව අපි හිතපන් අපේ ලයිෆ් එකේ අපි දැන් හැම වෙලෙම අපි කනෙක්ටඩ් නේ. ඉන්න ගාමත් අර ෆෝන් එක වදිනවා ඊට පස්සේ දැන් Apple ෆෝන් එකත් මේ වොච් එකක් තියෙනවා. හරියම අපි ඩිස්ට්‍රැක්ටඩ් නේ. බලන්න අපි දැන් අවුරුදු 20 කලින් එහෙම
අපි දැන් කතා කරනකොට යාළුවෙක් එක්ක අපි වෙනමක් කතා කරන්නේ නැහනේ. යාළුත් එක්ක හරිම අපි සින්ක්නේ. දැන් බලන්න කතා කරන හැම වෙලෙම හරි මොකද මේ ෆෝන් එක එනවා පොඩි අර වගේ කතා කර කර ඉන්නකොට මේක බල බල ඉන්නවා. ඔව් හරි. ඉතින් හරි අපි අර මේ දැන් මේ දැන් මං කියන්නේ නැහැ මේ සමාජයෙන් මිදෙන්න කියලා. අපිට බැහැනේ මිදෙන්න. අපි දැන් අපිට ඕෆ් ග්‍රිඩ් යන්න බැහැනේ. හරි. අපි ඒක අවබෝධ කරගෙන පුළුවන් තරම් try කරන්න ඕනේ. අපි ටෙක්නොලොජි එක අපිට යූස්ෆුල් වෙන විදිහට යූස් කරන්න. දැන් හොඳ උදාහරණයක් මගේ ෆෝන් එකේ මම කිසිම මේ සෝෂල් මීඩියා දාගන්නේ නැහැ. එල්ලෙල්ලකට යන්න පුළුවන් නේද? එහෙම කරන්න පුළුවන් ඇත්තටම. හරි. මගේ කරන්න බෑ අපේ රස්සාවත් එක්ක. ඔව් වෙන ඒක තමයි. දැන් මම දැන් සාමාන්‍ය Facebook බලන්නේ Friday house එක පොඩ්ඩක් බලනවා. ඉතින් ඒතර මම කියන්නේ මම බලන්නේ නැහැ කියලා කියන්නේ. මම ඒතර ඒ ගානට මට ඕන විදිහට මේන්ටේන් කරලා තියෙනවා. ගැන ඩිවයිසස් 4ක් තියෙනවා නම් 4ෙම දාගෙන නැහැ. නෑ. එතකොට එක ඩිවයිස් එකක තියෙන ඒ ඩිවයිස් එක සර්ටන් ටයිම් එක තමයි ඕපන් වෙන්නේ. ඔය කියන්නේ රස්සාවකින් තමාට එහෙම ලිමිට් රිස්ට්‍රික්ෂන්ස් නැත්තම් කියලා. අපිට කරන්න පුළුවන් ෆෝන් එකෙන් නැතුව කම්පියුටර් එකේ විතරයි ලොගින් තියෙන්නේ. එතකොට කම්පියුටරේට වාඩි වෙන්න ඕන Facebook බලන්න. කියලා. ඔව් දැන් වාට එම්බර් එතන වා ජොබ් එක කරන්නේ නේද? මට නම් බෑ පොඩි නිකන් ඒ වගේ ටිප් එකක් මට මතක් වුණා. ඊළඟ පිළ එක තමයි මේ සෝෂල් වෙල්ත් කියන එක. මේකයි ඊළඟ අපිට කතා කරන්න තියෙන අනිත් ටයිම් වෙල්ත් කියන එකයි මම අද තමයි එහෙම වචන දෙකකුත් කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියන එක අහන්නෙත්. මොකද්ද සෝෂල් වෙල්ත් කියන්නේ? ඔව් සෝෂල් වෙල්ත් කියන්නේ ඇත්තටම දැන් ඇත්තටම මටත් තේරුන්නේ නැහැ අපිට සමානට අපිට යාළුවෝ ඉන්නවා හොඳ යාළුවෝ ඉන්නවා අපි ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහනේ. දැන් අපි ඒක වැලියු දෙන්නේ නැහැ. දැන් සමහර කට්ටිය ඉන්නවා ගොඩාක් හොඳ යාළුවෝ ඉන්නවා. හැබැයි අර ඒ කට්ටිය ඇහුවට පස්සේ ඒ කට්ටිය කියන්නේ මට සල්ලි නැහැ කියලා කියනවා. ඉතින් සල්ලි නැති වෙන්න පුළුවන්. ඒවට හැබැයි ඒ කට්ටියගේ ලයිෆ් එක ඇනලයිස් කරලා පස්සේ මට තේරෙනවා ඒ කට්ටිය ගොඩාක් ෆිසිකලි ෆිට්, මෙන්ටලි ෆිට්. ගොඩක් යාළුවොත් ඉන්නවා. හැබැයි ඒ කට්ටියට තේරෙන්නේ නැහැ ඒක වෙල්ත් එකක් කියලා. ඒගොල්ලෝ හැමතිස්සෙම කම්ප්ලේන් කරන්නේ ඒගොල්ලන්ට අර නැති නැති දේ ගැන. ඔව්. ඒකට මම ඒක තමයි කියන්නේ ගොඩක් කට්ටිය කියන්න ඒ කියන්නේ අර යාළුවෝ කියලා මම මීන් කරන්නේ නැහැ අර මේ තමන්ට හම්බෙන ඔක්කොම යාළුවෝ නෙවෙයිනේ. සමහර යාළුවෝ ඉන්නවා they only fair with the friends. එන්නේ තමන්ට සල්ලි තියෙන කාලේ විතරයි සල්ලි නැති කාලේ නෑ. හරි. මට තේරුණා සල්ලි තියෙන කාලේ යාළුවෝ ඉන්නවා ප්‍රශ්න වුණා පස්සේ කවුරුත් නැති වෙන පුළුවන් අය. හරි. ගොඩාක් යාළුවෝ ඉන්නත් ඕනේ නැහැ. සමහරට යාළුවෝ 5-10ක් හිටම නැති ඒ කට්ටිය true friends. ඒ කියන්නේ චන්දිමට සල්ලි බින්ද වුණත් ඒ කට්ටිය තියෙන යාළුකම නැති වෙන්නේ නැහැ. පස්සේ යාළුවා හම්බෙන්න පුළුවන් ඒ කට්ටිය හම්බෙන්නේ වාගේ කනෙක්ෂන් හින්දා වාට වාගේ තියෙන බිස්නස් එකක් හින්දා මටත් මගේ මෙඩිකල් සෙන්ටර් එකක් තියෙනවා ඒ හරහා යාළුවෝ වෙන්න පුළුවන්. ඒ කට්ටිය නෙවෙයි මම කියන්නේ අර deep meaningful friendship අය. ඒ වගේ එකකට වැලියු දෙන්න පුළුවන් අය. වාට ඒ වගේ යාළුවෝ 10ක් ඉන්නවා නම් වැලියු එක 10 මිලියන් වෙන්න පුළුවන්. ඒ වගේ යාළුවෝ 100ක් ඉන්නවා නම් 100 මිලියන් වෙන්න පුළුවන්. ඒකට වැලියු දෙන්න කියලා මම කියන්නේ. සෝ අපි ගොඩක් අය මේ අඳුනගන්නේ නැහැනේ මේ තමාගේ ඉන්න යාළුවෝ සමහර වෙලාවට ඒ යාළුකම හරි ටොක්සික් වෙන්න පුළුවන්. පුළුවන්. ඔව්. හැබැයි අපි ඒක අඳුනගන්නේ නැහැ. අපි කියනවා හැබැයි පස්සේ අපිට කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් තමයි අපිට තේරෙන්නේ මේ ටොක්සික් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තමයි තිබිලා තියෙන්නේ කියන එක. ඒකත්. නෑ ඒක තමයි ෆ්‍රෙන්ඩ්ෂිප් දෙපැත්තක් තියෙනවා. මං කියන්නේ meaningful deep connections අය. නැත්තම් අර දැන් සමහර මගේ යාළුවෝ ඉන්න පුළුවන් ඒ කට්ටිය අර TikTok බලලා Facebook බලලා ඉතින් අර party type අර හැබැයි කිසිම deep friendship එකක් නැහැ. එහෙම friendship මම මේක කරන්නේ නැහැ යාළුකම් කියන අය. වාට තියෙන සම්සන්දිම හරිනේ. just because අර වාට ඉන්න කාලේ ඇවිල්ලා වත් එක බීලා නටලා ඉන්න කට්ටිය කියලා ඒ කට්ටිය ඔක්කොම යාළුවෝ නෙවෙයි. ඒ අතරේ පොඩි ගාන ඉන්නේ වාට ඔක්කොම නැතිවෙච්ච දවසක් තියෙනවානේ. මටත් ඔක්කොම නැති මමත් අර ඇඳේ හිටියා ඔක්කොම නැතිවෙච්ච කාලයක් තිබ්බනේ. ඇඳේම හිටියේ මාසයක් දෙකක් ගෙදරම හිටියේ සල්ලි තිබ්බේ නැහැ වැඩිපුර ඔක්කොම නැති වුණා. ඒ කාලේ යාළුවෝ හිටියානේ. ඒකට තමයි මගේ හොඳම යාළුවා. ඒ වගේම ඔය යාළුවොත් එක්ක කනෙක්ට් වෙනකොට සහ සෝෂලි අපි කනෙක්ට් වෙනකොට මේ සෝෂල් වෙල්ත් එක අර අපි ඉස්සෙල්ලා කතා කරේ ඔය මේ ෆෝන් එක ඔබන එක. මේ තව කෙනෙක් එක්ක කතා කරනකොට හෝ ඒ වගේ කියන්නේ සමූහයක් ඉන්න තැනක ෆෝන් ඔබින්න එක හෝ ඕවත් ඔය සෝෂල් වෙල්ත් එකේම කැලේ නේද? ඒකත් ඇත්තටම ඒක ඇත්තටම රෙස්පෙක්ට් කරනවා නම් අපි දැන් යාළුවොත් එක්ක ඉන්නවනේ ඇත්තටම හරි විදියට නම් අර මන්නම් අපේ තාපස්සේ යාළුවන්ට කියන්නේ මචං ෆෝන් එක පැත්ත දාන්න කියලා. ඉතින් මොකද ඒකට තියෙන්නේ අර තේරුම නැහැ නේ ගෙදර ඇවිල්ලා ඉන්නකොට නිතර මෙහෙම ෆෝන් එක බලනවනේ. ඉතින්
ඉතින් ඒකත් අර රෙස්පෙක්ට් කරනවා නම් යාළුවට ඔක්කොම කට්ටිය ඩිසයිඩ් කරන්න ඕනේ හරි ෆෝන්ට් ඔක්කොම පොඩි බොක්ස් එකක් දානවා ඒ බොක්ස් එකේ ෆෝන්ට් එක තියෙනවා මම හිතන්නේ ඒක දැන් සමහර රෙස්ටෝරන්ට්ස් වලත් ඒක කරනවා ඔව් කරනවා නේද ඔව් ඒක හොඳේම ඒ කන්සෙප්ට් එකක් විදියට ගොඩක් අය ඔව් තියෙනවා හැබැයි ඕක අපි ඇත්තටම හිතන්නේ නැහැ ඔව් හිතන්නේ ඔව් කියන්නේ දැන් මේම කන්සෙප්ට් එකක් කතා කරනකොට තමයි දන්නේ මේ ඇතර ඒ හැබිට් එක හදාගන්න පුළුවන් ගැන අපි හැමෝම බිසි අපි වෙන දෙයක් කොළුවේ තියාගෙන මේවා කරන්නේ තොට සමහරලාට හරි ඉම්පෝර්ටන් ඊමේල් එකක් එනකම් බලගන්න වෙන්න පුළුවන් අර කතා කර හිටියට බට ස්ටිල් අපි ඒක තැනකති නවත්තන්න ඕනේ මේ අපේ එහම නත්තයි හරි සෝෂල් ගැදරිංයක් නෙමේ ඔව් දැක පැහැදිලි දන්න චන්දිම දැන්න දැනට අපි දැන්ට වර්ල්ඩ් ඩ්ලන් කියලා තියෙනවා සෝෂල් අයිසොලේෂන් කියන එක එකට ක්‍රසිෆයි කරලා තියෙනවා ඇස මේජර් රිස්පෙක්ටර් ෆෝ early death and heart disease කියලා මොකද හේතුව ඒකට රිසර්චෙන් පැහැදිලි කරලා තියෙනවා දැන් හොඳම උදාහරණ ජපානයේ ඔකිනාවාවල ඊට පස්සේ ඔය සාඩීනියා වල අපි කියන බ්ලූ සෝන්ස් තියෙනවනේ බ්ලූ සෝන්ස් තමයි ලෝකේ වැඩිපුරම මිනිස්සු ජීවත් වෙන්නේ over 100යි. ඕකේ. හරි. ඒ ජීවත් වෙන මිනිස්සු හරියම ඉන්ටර්කනෙක්ටඩ්යි. ගොඩක් අර ඩීප් ෆ්‍රෙන්ඩ්ෂිප් තියෙනවා. අර හැම වෙලේම එකට අර විලේජ් එකකට ඉන්නවනේ එකට ඉන්නවා. හවසට සෙට් වෙනවා, හම්බ වෙනවා, වොක්ස් යනවා. ඒ මිනිස්සු අර පැහැදිලි පෙන්න කරලා තියෙන ඒ වගේ ඩීප් කනෙක්ෂන් තියෙනකොට ගොඩක් කල් ජීවත් වෙනවා කියනවා. right. හැබැයි අර ඒ වගේම අර ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ ගොඩක් කට්ටිය මැරුණා පස්සේ ඉක්මනට මැරෙනවා. මොකද හේතුව අපි තුමු දැන් 10 දෙනෙක් ඉන්න හොඳම යාළුවෝ 10න් 9න් මැරුණා පස්සේ අර ඉන්න එක්කෙනා ඉක්මනට මැරෙනවා. හැබැයි අර 10ම ජීවත් වෙනවා නම් අර තමන්ට තියෙනවා ඩ්‍රයිව් එකක් අර ෆ්‍රෙන්ඩ්ෂිප් මතම මේ පුෂ් වෙලා ජීවත් වෙන්න ඉතින් නෑ. ඒ වාට් නැචන්නේ පස් තේරෙයි දැන් අනිවාර්ය දැනෙන්නේ නැහැ. තම පොඩි ඉන්නේ ඉතින් තම අවුරුදු 70 වෙනකොට යාළුවෝ ගොඩාක් ඉන්නකොට නෑ නේ. ගොඩාක් යාළුවෝ ඉන්නකොට you will live longer. ඒක පැහැදිලි. හැබැයි නරක යාළුවෝ නෙවෙයි need to be real good friends. yes. දැන් මෙහෙර දන්නවනේ දැන් වෙස්ටර්න් සොසයිටි ගොඩක් කට්ටිය තනි වෙනවනේ. මොකද හේතුව මෙහි සමාජයේ හරියම very individualist සමාජයක් අපි ජීවත් වෙන්නේ අපේ ඒෂියන් සමාජයේ more අපි කියනවා family connected. Western society එක more අර මේ it promotes more individualism. හැබැයි ඒකේ benefits තියෙනවා මොකද එතකොට they create more, they are more entrepreneurs but they are lonely. ඒ loneliness එක it's a killer. ඕක ඩිපෙන්ඩ් වෙනව නේද පුද්ගලයාගෙන් පුද්ගලයාට අපි හිතමු නිකන් ගොඩක්ම ඉන්ට්‍රෝවර්ටඩ් පර්සන් කෙනෙක් වගේ කෙනෙක්ට මේක අපි කොහොමද ඒ වගේ කෙනෙක්ට මේක ආදේශ කරන්නේ? ඔව් ඒක ඇත්තද මමත් ඇත්තටම පොඩ්ඩක් ෂයි කෙනෙක් අය. හරි. ඉතින් මට ඒකින්ද ගොඩාක් යාළුවෝ නැහැ ඕනේ නැහැ මට. මට ඇත්තටම යාළුවෝ 5ක් 10ක් හිටිය හොඳටම ඇති. දැන් එක්ස්ට්‍රෝවර්ට් කෙනෙකුට ඒක මදි. ඉතින් ඒක හොඳ පොයින්ට් එකක් ඇත්තට. මොකද ඒක මම අර යාළුකමෙන් අර වාක්‍ය ප්‍රදේට ඉන්ට්‍රෝවර්ට් කෙනෙකුට යාළුවෝ දෙන්නෙක් ඉන්න පුළුවන් නෑ. ඒක යාට හොඳටම තියෙන්න පුළුවන් නෑ. ඒකත් කම්පෙයාර් කරන්න බෑනේ. දැන් අර වාහිතම දැන් ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් බලනවා එක්ස්ට්‍රෝවර්ට් යාගේ යාළුවට යාළුවෝ 1000ක් විතර ඉන්නවා. එතකොට එයා හිතනවා අයියෝ මට යාළුවෝ මදි කියලා. බට් එයාගේ පර්සනැලිටි එක ඉන්ට්‍රෝවර්ට් නම් එයාට කන්ටෙන්ට් වෙන්න ඕනේ අනිත් පැත්තෙන් නෑ. තමන්ට තියෙන දේ ගැන. එයා හිතන්න ඕනේ මගේ පර්සනැලිටි එක ඉන්ට්‍රෝවර්ට්. so මට කවදාවත් යාළුවෝ 100ක් හම්බෙන්නේ නැහැ කියලා තාගෙන එයා අර අපි ලද්දෙන් හැපෙන්න ඕනේ ඉතින් ඒත් අර පැත්තට ආයෙත් තමාට ඉනෆ් කියන තැන කියන තැන කොතනද කියන එක තමා මාක් කරගන්න ඕන. අනිත් එක ඩොක්ටර් මේ ඔය සෝෂල් වෙල්ත් එක කියන එක ඔය ෆ්‍රෙන්ඩ්ස් ෆෝකස්ද මේන්ලි එහෙම නැත්නම් අපි හිතමු අපි ගැද වෙන තැන් කියන්නේ අපි හිතමු අපි නිතරම ක්ලබින් යනවා. එහෙම නැත්නම් අපි හිතමු අපි නිතරම චර්ච් එකට යන හරි පන්සල් යන හරි. good point. හරි. ඒ වගේ ඒවත් මෙතනදී ඔව් අනිවාර්යයෙන්ම. ඔව් ඒක හරි හොඳ පොයින්ට් එකක්. මොකද ඒ සෝෂල් වෙල්ත් එක මීන් කරන්නේ නැහැ අර වාගේ අර ඩීප් ෆ්‍රෙන්ඩ්ෂිප් විතර නෙමෙයි. සමහර කට්ටිය වාගේ ටෙම්පල් යනවා. නැත්නම් චර්ච් යනවා. එතකොට very එතකොට ඒකේ very active members ලා. නැත්නම් ඒ කට්ටිය they belong to a certain club එකකට මේ එක මාකරේ තප් මාකරේ වේද club එකකට මේ ඉන්නවා. නැත්නම් අර සමාජයේ මාකරේ කෝස් එකට ඉන්නවා. අපි තුමාකට කැන්සර් කවුන්සිල් එකේ හරි මාකරේ එකට ඉන්නවා. එතරම් මාකරේ තියෙනවනේ කනෙක්ෂන්ස් තියෙනවනේ. ඒ ඔක්කොම සෝෂල් වෙල්ත් එකටම. right.
ඊළඟ පිලයක මේකත් මේ කන්සෙප්ට එක තද තමයි මං අහන්නේ ටයිම් වෙල් කොහොමද මේ ටයිම් එක අපි වෙල්ත් පැත්තට බාර කර ඒක ඇත්තටම මටත් පස්සේ තේරුණේ මට හොඳටම තේරුණේ අපිතම දැන් අපි දැන් මගේ මයි පැත්තෙන් ගත්තට පස්සේ දැන් අවුරුදු 10කට කලින් මම මගේ BM එක ගත්තා. හරි. ඕකට අපි ගෙවනවා කියතම X amount එකයි. හරි. මම ඕක දැන් wife මට බැන්නා ඒක ගත්ත කියලා. අපි මගේ wife හරිම materialist දෙයට ආසම නැහැ. මන්න පොඩ්ඩක් ඒ පැත්තට බරවලා තිබ්බ ඒ කාලේ දැන් පොඩ්ඩ අඩු වුණා. මගේ wife නම් කිසිම brand එකක් ගන්න කැමති නැහැ. එයා මටත් වඩා ඇත්තට මේ පැත්තෙන් උඩින්ම ඉන්නේ. එයා මට හොඳටම බැන්නා ඒ වාහනේ ගත්ත කියලා. මට ඊට පස්සේ මට සල්ලි දුන්නෙත් නෑ මම ඊට පස්සේ මගේ account එක කතා කරලා වාහනේ ගත්තේ. හරි. මොකද point එක නෙවෙයි. පස්සේ මට තේරුණා මේ වාහනේට අපිටම වාහනයක් වේවා මොකක් හරි it could be anything නෑ. අපි ඒකට pay කරන්න සල්ලි නිකන් නැහනේ. අපි millionaires you have to work නේ. මම ඒතර බැලුවා මේ වාහනේ pay off කරන්න මම අවුරුදු මාසෙට දවස් 2ක් විතර වැඩ කළා තියෙනවා. එතකොට අපිටම අවුරුද්දට එතකොට අපිටම මාසෙට 2 days කියන්නේ එතකොට අවුරුද්දට අපිටම කීයද දවස් 100ක් විතර නේ සාමාන්‍ය ගත්තා ඇවරේජ් එක අපි ඒක අවුරුදු 10ක් pay off කරොත් දවස් 1000ක් කියන්නේ තමන්ගේ ලයිෆ් එකෙන් එතකොට අවුරුදු 2ක් විතර අවුරුදු 3ක් විතර මැස්ම බලදරවනේ ඉතින් මගේ පොයින්ට් එතකොට අපි ටයිම් වෙල්ත් එක කම්ප්‍රොමයිස් කරලා තියෙනවා අපි මාකරේ මැටීරියලිස්ටික් දෙයක් ගන්න. ඔව්. ප්‍රශ්න නැහැ. හැබැයි බලන්න ඕනේ අපි ටයිම් එක කොච්චර තියෙනවද කියලා. අපි දැන් ඒ හරහා ඒ ටයිම් එක නැති වුණොත් ඒකයි ගන්න බෑනේ. මොකද අපේ ලයිෆ් එකේ තියෙන most අපිට කොච්චර සල්ලි තිබ්බත් අපිට කවදාවත් ගන්න බැරි ටයිම් වෙල්ත් එකනේ. දැන් මේ වෙලාව අපිට වෙනවා වොරන් බෆට් ඉන්න පුළුවන්. වොරන් බෆට් ඉන්නකොට යා ලෝක බිලියනර් කෙනෙක්නේ. දැන් එයාට he's I think over 85 වරින් මත close 90 විතර වෙනවා දැන් එයාගේ හරි. එයාට තව අවුරුදු 10ක් ජීවත් වෙන්න තියෙන ඉතින් නෑ. ඔව්. දැන් හරිම වාට් ටයිම් එකත් මිලියනර් කෙනෙක්. වාට් තේරෙන්න තුනට. මොකද වාර්ගේ ලයිෆ් එක 29 වාට් තව අවුරුදු අපි 100ක් ජීවත් වෙනවා. අපිට අවුරුදු 50යි අපිට ලයිෆ් එකෙන් බය ටයිම් අපි ටයිම් එකේ බයක් ඉවරයි. වාගේ ටයිම් එකේ වාට සෑහෙන්න තියෙනවා. බට අපිට ඒක තේරෙන්නේ නෑ. මොකද අපිට ටයිම් එක කියලා concept එකක් ඒ දවස්වල එහෙම ලොකුවට කතාවහක් තිබුණේ නැහැ. අපේ පෙරන්ස් කියලා දුන්නෙත් නැහැ. දැන් මට දැන් තේරෙනවා ටයිම් බේස් කියලා එහෙම තියෙනවා කියන එක. එතකොට මට හැම වෙලේම මගේ ටයිම් එක මට වැලියබල් නැහැ. මම හැම වෙලේම හිතන්නේ මේ ටයිම් එක මම කොහොමද ගත කරන්නේ? මොකක් කරේ එකට හා කියනවද බෑ කියනවද? හැම දෙයකම හා කියන්න බෑ චන්දෙම. ඒතර අන්තිම වෙලා තියෙන්නේ ඕන එකට හා කියනවා බැරි එකට හා කියනවා. අපි ඒතර ගාන්ට් එක හදාගත්තට පස්සේ තමන්ට ඕන දේට හා කියනවා. එතකොට ටයිම් එක ඉතුරු වෙනවා. ඔව්. ටයිම් එක ඉතුරු වුණා පස්සේ වාට ටයිම් එකකින් වාගේ ළමයිත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් වාගේ මගේ පැෂන් ප්‍රොජෙක්ට් එක මේක මගේ සල්ලි හම්බෙන්නේ නැහැ නේ. මේක පැෂන් ප්‍රොජෙක්ට් එකක් ඒක කරන්න පුළුවන්. එතකොට ටයිම් එක ක්‍රියේට් වෙනවා ඉතින් නේ. තමගේ ටයිම් එක මැනේජ් කරන්න ඕනේ. හරි. හැම දෙයකටම හරියට බැලන්ස් එකේ. මම කොටේෂන් එකක් කියලා දෙන්න මම දන්නේ නැහැ මේකේ කියපු කෙනා කවුද කියලා. The biggest problem is we think we have time. අන්නරි. අපි කරන ලොකුම වැරද්ද තමයි අපි හිතන් ඉන්නවා අපිට වෙලාව තියෙනවා කියලා. හරි. ඉතින් අපි මේ ටයිම් එක දැම්ම මැනේජ් කරගන්න එක තමයි මම හිතන්නේ මේ ડોක්ටර් එක්ස්ප්ලেইন කරන්නේ ටයිම් වෙල්ත් කියන එක. ඔව්. ගැන. ටයිම් එක වැලියබල් දෙන්න කියන එක නේද? මොකද හේතුව දැන් අපි ඔක්කොම වෙලා තියෙන්නේ අර අපි ජීවත් වෙන්නේ අපි මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙනවා. මේක ප්‍රශ්නලා තියෙන්නේ. අපිට මම නම් කියන්නේ නැහැ අර හැමදාම උදේ හැරලා ඩිප්‍ර ගහලා මේ මැරෙනවා හිතන්න ඕනේ නැහැ. ඒවට ඔයා හිතලා බලන්න ඕනේ ටයිම් එක හිතලා අපි දැන් සාමාන්‍යයෙන් අපි තුමු දැන් කරන්ට්ලි හැමෝගෙම ඇවරේජ් ඒජ් එක අපි තනේ 80 කියන සාමාන්‍ය වෙස්ටර්න් සමාජය අපි කියන්නේ 80 තමයි අපේ හෙල්ත් ස්පෑන් එකේ උඩින්ම කියලා. දැන් ඕකේ ප්‍රශ්නලා තියෙන්නේ 80 වුණාට දැන් මගේ පේෂන් ළඟේ 100ට ගොඩාක් කට්ටියට අවුරුදු 50 දී මොකක් ප්‍රශ්නයක් තියෙනවා. එක්ක hypertension, නැත්නම් high cholesterol, obesity, diabetes, cancer ඔක්කොමත් එක්ක. එතකොට වාට අපි සාමාන්‍ය රිටයර් වෙන අවුරුදු 65 විතරනේ. ගොඩාක් කට්ටිය ප්‍රශ්නලා තියෙන්නේ 65 රිටයර් වුණා පස්සේ තව අවුරුදු 15ක් ජීවත් වෙන්න තියෙනවා. හැබැයි 15 quality නෑ. එතකොට ටයිම් වෙල්ත් එක ගත්තට පස්සේ ටයිම් වෙල්ත් එක අවුරුදු 80ම එකම ක්වොලිටි හම්බෙන්නේ නැහැනේ. ඔව්. අපි දැන් බලන්න ඕනේ දැන් අවුරුදු 100ක් තිබ්බත් ඒ අන්තිම අවුරුදු 20 ක්වොලිටි ඩ්‍රොප් වෙන්න පුළුවන්.
අපි දැන් මේ වයසද දුවල පැන්ල කරන්න පුළුවන් දේවල්ටික අපි අවුදුවේ හැට පහපැන්නට පස කරන්න බෑ කරන්න බෑ ඉති ඒකන බලන්න ඕනේ ඒ කොහොමද ඒ ටයිම් බෙල්ට එක මැනේජ් කරන්න දැන් කියලා ඒක දැම් දැම් මටත් දැන් කියන තියෙන්නේ දැන් මම ඇත්තටම මට ටයිම් තිරවානේ මට දැන් ළමයිත් එක් කන්ට ටයිම් ඇත් තියෙනවා මෙතෙන්ටෙන් ටයිම් ඇත් තියෙනවා තර්ස්ටි ගෙදරින් ටයිම් ඇත් තියෙනවා එහෙමට හදාගන්න පුළුවන් වුණේ මම අනික් කියව ගානට බැලන්ස් කරපින්න මමත් ගොඩාක් දේවල්වලට තව කමිට් වුණා නම් ඒ කියන්නේ ෆයිනෑන්ෂියලි වේවා නැත්නම් මගේ ජොබ් එක වේවා ගොඩාක් ඕවර් කමිට් වුණා නම් මට ටයිම් නැහැනේ සානිත ඩොක්ටර් දැන් අපි සමහර දේවල් අපි ගොඩක් දේවල් අපි ස්කිප් කරනවා ලයිෆ් එකේ කරන්න තියෙන දේවල් මේ අවකතාව පස්සේ කරන්න පුළුවන් අපිට දැන් මේ ටික දැන් ඇචීව් කරන් ඉන්න ඕනේ මෙන්න මේ ටික කරන්න ඕනේ එහෙම කියලා හිතලා අපි ගොඩක් ඒවා පෝස්ට්පෝන් කරනවා ඒ සමහරට පෝස්ට්පෝන් කරලා පස්සේ මේ chance එක හය හම්බෙන්න තියෙන පුළුවන් අපිට තම යාළුවෙක් ඉන්න පුළුවන් එයා පස්සේ හම්බෙනවා කියලා පෝස්ට්පෝන් කරන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙන අයිඩියල් මොහොතක් තියලා කියලා සමහරට ඒ අයිඩියල් මොහොත නැති වෙන්න පුළුවන් දැන් මට තව මතකයි මගේ යාළුවටම මම එයා එන්නකොම බර්ත්ඩේ එක ගියේ නෑ එයාගේ ඊට පස්සේ එයා මැරුණා හරි ඊට පස්සේ ආයතින් එකයි එන්නේ ඉතින් එතකොට රිග්‍රෙට් එකක් එකතු වෙනවා අපේ ලයිෆ් එකේ රිග්‍රෙට්ස් තියෙනවා අනිවාර්යෙන්ම ඉතින් ඒක නේ වාට ඔලුවට වචන කරන්න කියලා දැන් කරලා දාන්න ඒක ආයෙ පස්සේ කරන්න එපා හරි ඔව් ඉතින් ඔය පිලර්ස් අතර දැන් අපි මේක කතාව පටන් ගත්තේ මේ කොහොමද පොහොසත් වෙන්නේ කියලා ඔව් පොහොසත් දෙයක් නේ දැන් කවුරු හරි මේක දැන් බලන් ඉන්න කෙනෙක් මේ පාටි දන්නේ මේ ටික හරි ඕකේ ෆයිනෑන්ෂල් පැත්ත මොකද වෙන්නේ මේ හතර කර ගනි ෆයිනෑන්ශල් එක මොකද දැන් ඩොක්ටයි කන්සෙප් එක තමයි මේ හතර අපි හරියට හදාගත්තොත් ඒක ඩිරෙක්ලි හෝ ඉන්ඩිරෙක්ලි අපේ ෆයිනෑන්ශල් වෙල්ත එකටත් බලපානවා සානිතකම ඒද ඒතෝට ඉගැන සමහරලාට එයා බලාපොරොත්තු වෙනවා කියලා අපිතුම $10 million මෙන්න මේ වෙද්දි ඒක සමහරලාට අනිත් පිලර්ස් ටික මෙයාවෙනකොට එයාගේ එක්ස්පෙක්ටේෂන් එක 1 million වෙලා තියෙන්න පුළුවන් අර මන්ද මට මේක මේ ස්ටෝරි කාව මට හිතුනේ එහෙම එකක් එතන හොඳ උදාහරණ මෙයා අපි කවුද මේ Apple එකේ මෙයා co-founder කවුද Steve Jobs මරුණා ඉතින් හරි එයාට 40 කරන්නේ 40 කරන්නේ හරි ඉතින් අර නෑ එක්කෙනෙක් ඉන්න පුළුවන් he could be billionaire හැබැයි එයා බිලියනර් කෙනෙක් වුණත් එයාට health නැත්තම් එයා එතකොට එක පැත්තෙන් අර පිළ එක ගොඩාක් ස්ට්‍රෝං හරි හැබැයි හෙල්ත් පිළ එක බිඳුවයි එතන බැලන්ස් නැහැනේ අපි දැන් මේක අපි ලයිෆ් එක ගයක් වගේ නම් ඒ ගෙදරක ඒ පිළ ඔක්කොම තියෙන්න ඕනේ තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට ගොඩාක් සල්ලි නැහැ බට් එයා ෆිසිකල් ගොඩාක් ස්ට්‍රෝං හැබැයි ජිම් ගිහිල්ලා ඇඟ හදාගෙන ඉන්නවා හැබැයි අර ගොඩක් ඇංග්‍රි වෙලා ඉන්නේ මොකද සමහරට ඉන්නවනේ වේස්ට් මේ ගහනවා ඉන්ජෙක්ෂන් ගහනවා ටෙස්ටෝස්ටෙරෝන් ගහලා බොඩි හදාගෙන ඉන්නවා හැබැයි හරිම ඇග්‍රෙසිව් වයලන්ට් එතකොට එයාගේ අර මෙන්ටල් හෙල්ත් එක නැහැ එතකොට එයා ගොඩක් ෆිසිකලි ෆිට් අර පිළේක බිඳුවයි තව කෙනෙක් ඉන්න පුළුවන් අර සල්ලිත් තියෙනවා අපිටම රිචඩ් බ්‍රැන්සන් කියන අපිටම සල්ලිත් තියෙනවා ඇඟත් ලස්සනයි හරිද ස්මාර්ට් ටොක්ම තියෙනවා හැබැයි අර මේ එයාට ගොඩක් බිසින්ද ටයිම් නෑ එයා පුතත් එක්ක ඉන්න හරි වයසක තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා එකට කතා කරන්න ටයිම් නැහැ මොකද බිසි වැඩි අපි තුමු හරි එතකොට එයාගේ පිලර්ස් තුනක් ගොඩක් ස්ට්‍රෝං හැබැයි ටයිම් එක පුවර් හරි එතකොට මං try කරන්නේ හැම එකක්ම හතරම ගොඩාක් උඩ මෙන්නත් ඕනේ අපි හදා ගන්න ඕනේ පොඩ්ඩක් අර enough කියලා වල හදා ගන්න තමාට පුද්ගලයාට ඇතිවන ප්‍රමාණය අන්න හරි ඔය enough කියන එක දන්නේ නැති චන්දේ වෙලා තියෙන්නේ මේ මාර ප්‍රශ්නයක් වෙනවා දැන් ඔකට හොඳම මම කතාවක් කියව තමයි අර මේ ඔයා කියවලා දන්නේ පොතක් තියෙනවා catch 22 කියලා හරි ඒ පොත ලියලා තියෙන්නේ ජෝසප් හෙලර් හරි දැන් එයා දවසක මේ එයා ප්‍රසිද්ධ ඕත කෙනෙන්නේ එයාට එන්න කියනවා අපේ ඩිනර් එකට he's a billionaire කෙනෙක් එන්න කියනවා මොකද ඉතින් සෝෂල් ග්‍රෑම් හමුනා පස්සේ ඉතින් අර ප්‍රසිද්ධ කට්ටියක් මීට් වෙනවනේ ඉතින් හරි ඉතින් එතන ඩිනර් එකේදී ජෝසප් හෙලර්ගේ යාළුවෙක් යාර කියනවා look here mate ඔයා දන්නවද අපේ හොස්ට් ඉන්නවා දැන් එයා ඔයාගේ පොත ඔච්චර ලෝක ප්‍රසිද්ධ පොතක් catch 22 කියන එක ඒ පොතෙන් හම්බෙච්ච මුළු ඉන්කම් එකම මෙයා අද හොයලා දවස් හොයලා ඇති කියලා.
ජෝසප් කියනවා ඒක ඇත්ත. එයා මට වඩා හොයලා තියෙනවා. හැබැයි එයාට කවදාවත් හම්බෙන්නේ නැහැ මන් දන්නවා එක දෙයක් කියලා. යාළුවෝ මොකද ඒ කියලා. මන් දන්නවා I have enough කියලා. හැබැයි මෙයාට කවදාවත් ඒ I have enough කියන concept එක කවදාවත් හම්බෙලා නැහැ. He is always hungry for more. මන් දන්නවා one single thing in my life I have enough. අන්න එතන හදාගන්න පුළුවන් චන්දෙම හරිම ලේසි. හැබැයි ඒකලා තියෙන්නේ ඒක හැමෝම enough point එක වෙනස් වෙන්න පුළුවන් නෑ. දැන් වාගේ enough point එක මගේ enough point එක වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෑ. හැබැයි වා හදාගන්න ඕනේ පොඩි concept එකක් at certain time මට මේ මෙච්චර හම්බුණා පස්සේ මගේ ඒක තමයි sweet spot එක කියලා. හැබැයි එතනින් මීන් කරන්නේ නැහැ එතනින් හරියට ගන්න try කරන්නේ නැහැ කියලා. වා එතනින් මීන් කරන්නේ එතනින් එහාට හම්බුණත් වා unhappy නැහැ. ගොඩක් happy වෙන්නේ නැහැ. වගේ happiness එක එතනින් එහාට depend වෙන්නේ නැහැ කියන එක. අනිවාර්යෙන්. ඒ කියන්නේ ඇත්තටම මේ ડોක්ටර් කෙනෙක් ගෙන්නගෙන අපි මේ මොනවද කතා කරන්නේ කියලා සමහරවිට අහගෙන ඉන්න අයට හිතනවා ඇති. ඇත්තටම මේ දේවල් තමයි අපි හදා ටිකක් බණක් ඇහුවත් වගේ. ඔව් ඔව්. ඊළඟට අපිට නම් මෙච්චර වෙන්නේ නැහැ. ඊළඟ අපිට scientific නෑ කොහමද අපි මේ concepts ටික දැනගෙන ඉන්න මේක කන්ටිනියු කරන්න. ඔව් මොකද ඔව් මම ඉතින් තාමත් ඒ කියන්නේ ගොඩක් අය තාමත් මේක ආහන අය බලන අයත් එකඟ වෙයි. තාමත් වටින කියන කාරණා කිහිපයක් කතා වුනේ. ඔව්. ඉතින් මේ පිලර්ස් අතර එකතු වුණාම මේ පිලර්ස් අතර තමාට ගලපගත්තම බැලන්ස් කරගත්තම ඔයාට ඕන කරන ෆයිනෑන්ෂල් වෙල්ත් එකට ඔටෝමැටිකලි යන්න පුළුවන්. මොකද හේතුව දැන් වාක්‍ය විදිහට ඒ පිලර්ස් හතර තියෙනවා නම් දැන් සමහර කට්ටිය ඉන්නවනේ කොච්චර සල්ලි තිබ්බත් සල්ලි ඉතිරි වෙන්නේ නැහනේ. මොකද හේතුව ඒ කට්ටියට එනවනේ අර ඊගෝ එකක් තියෙනවා තව ලොකු දේවල් ගන්න, තව ලොකු බ්‍රෑන්ඩ් එකක් ගන්න, ලොකු වාහනයක් ගන්න. එතකොට වෙලා තින්නේ ඒ කට්ටියට ප්‍රොමෝෂන් හම්බ වෙනවා. ඔව්. ප්‍රොමෝෂන් හම්බෙලා ලක්ෂ 2 වෙනවා, 2 3 වෙනවා, 4 5 වෙනවා. හැබැයි අර ෆ්‍රී කෑෂ් වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්. මොකද ප්‍රොමෝෂන් හම්බෙච්ච ගාම මිනිස්සු ගන්නවා BM එක මාරු කරලා තව එකක් ගන්නවා. හරි. ඒක වෙලා තින්නේ අර තමන්ගේ අර කෑෂ් බෆර් එක වෙනසක් වෙන්නේ නැහැ. ඔව්. හැබැයි මේ විදිහ හදාගත්ත පස්සේ වෙන්නේ බෆර් එක වැඩි වෙනවා. මොකද තමන්ට සල්ලි වලට හම්බුණා පස්සේ අර ඒ කට්ටිය පන්නන්නේ නැහැ දේවල් නේ. Yes. Just because your salary doubles වා හිතනවා okay I have a Toyota I'm okay with that. මොකද තමන්ට ඊගෝ නැහැ තව එකක් ගන්න කියලා තියෙනවා. Yes. මම හිතන්නේ අපි තාමත් හොඳ අනිවාර්යෙන්. හොඳ මාතෘකා කිහිපයක් කතා කරා. මම ඇත්තටම looking forward මේ ඊළඟට දැන් මේවා ටික අපි deep යන ඔව් අපි මේ වගේම මේ පොඩ්කාස්ට් සීරීස් එකක් කරනවා ડોક્ટર ප්‍රභාත් එක්ක එකතු වෙලා. ඉතින් අපි අපේ මේ පළවෙනි එපිසෝඩ් එක අපි මෙහෙම ඉන්ට්‍රොඩක්ෂන් වගේ මේක පොඩි නිකන් මේ පිලර්ස් හතර ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි මේකේ ඉන් ඩීප් කතා කරන්න හිතන් ඉන්නවා ඊළඟ එපිසෝඩ් වලදී. ඉතින් ඉන්දලූ පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ડોક્ટર ප්‍රභාත් ආයේ අපිත් එක්ක තව එපිසෝඩ් එකකදී හම්බෙයි. thank you doctor. ඔව් බොහොම ස්තුතියි ආවට අපේ ස්ටුඩියෝ එකට මේ පොඩ්කාස්ට් එකට ජොයින් වෙන්න. ඉතින් ඔව් අපි ආයේ දවසක ඊළඟ පොඩ්කාස්ට් එකේදී හම්බෙමු. හරි. එතකන් අපි එහෙනම් අදට ගිහින් එන්න. Okay.